හෙලෝ මේ මං හදන්නේ අඩි 4මාරක් දිග 2මාරක් පළල ලොකුම ලොකු ටේබල් එකක්. මේ ටේබල් එක මට මේ කස්ටමර් දුන්නේ ඒගොල්ලන්ගේ බාර් එකට හයි කරන්න කියලා. ඒ කියන්නේ ඒක පේන විදිහට කාට හරි ඉඳගත්තාම ලස්සනට පේන විදිහට හදන්න කියලා. ඉතින් මම මේ ටේබල් එකට ඉස්සලාම ස්ක්‍රැච් එකක් දෙකක් තුනක් ඇඳගත්තා කොහොමද මේ ටේබල් එක එන්න ඕන කියලා. ඉතින් මම මේ ටේබල් එක ඒ ස්ක්‍රැච් එක විදිහට ඊට පස්සේ කරපු වැඩේ ඉතින් බඩු ටික සේරම ඕඩර් කරගත්තා. ඕඩර් කරගෙන ඉවරලා මම මේ ටේබල් එක හදන්න ඉස්සලාම ලෑස්ති වුණේ මේ ටේබල් එක ඔක්කොම වයිට් කලර් කරගත්තා. එතකොට මට ඒක නිදහසේ කරගන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඉතින් මම මේ ටේබල් එකේ පටන් ගැනීමේ ඉඳන්ම මේක හරියට කරගන්න විදිහට බඩු ටිකත් ඕඩර් කරගෙන ලෑස්ති වෙලා ඉස්සල්ලාම කරේ ඉතින් මේක සෑන් දාලා වෙරළි විදිහට හදාගෙන මට හිතුණා මේක ඈතින් පේන විදිහට පොඩි කන්දකුත් හදන්න ඕන කියලා. මම මේකට මේ පොඩි කන්දකුත් ඇඩ් කරා. ඊට පස්සේ හෙමින් මම මේක හැදුවා. මොකද මට කාලේ තිබ්බා. කස්ටමර් එක කාලේ මට දීලා තිබ්බා. ඕන කාලයක් අරන් හදන්න අක්කේ ලස්සනට මට ටේබල් එක ලස්සනට තියෙන්න ඕනි කියලා. ඒක නිසා ඒ කස්ටමර් මට ඒ දුන්න නිදහස උපරිම භුක්ති විඳිමින් මම මේ ටේබල් එක සති 3ක් වගේ කාලයක් ගත්තා මං හදන්න හෙමින් මොකද ඒ කස්ටමර් කිව්ව නිසා. ඉතින් මම මේ ටේබල් එක ඉතින් හරිම ආසාවෙන් කර ටේබල් එකක්. මේකේ ඉතින් ඔක්කොම ඩීටේල්ස් මම වෙරළක දැකලා තියෙන ඩීටේල්ස් ඔක්කොම මම මේකට ඇඩ් කරා. සත්තුද බෝට්ටුද එතකොට ලයිට් හවුස් එකක් ඒ වගේ ඩීටේල්ස් ඔක්කොම මාළු ඒ ඔක්කොම ඩීටේල්ස් මම මේකට ඇඩ් කරා. ඇඩ් කරලා මේක ටික ටික හැදීගෙන එනකොට මාර ලස්සනට තිබුණා. ඉතින් මම කස්ටමර්ට මේකේ ෆොටෝස් ඇරියාම කස්ටමර් කිව්වා හරිම ලස්සනයි අක්කේ මේ ඔයා ලස්සනට කරගෙන යන්න කියලා. ඉතින් මට ඒක නිදහසක් වුණා මට මේක කරගෙන දිගටම යන්න. ඉතින් මේ කස්ටමර් හරි හැපි වුණා. මම මේක මේ ගන්න බැරි වුණා මට මේකේ රෙසින් දාලා වේව්ස් ගන්න විදිහ. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබුණ නිසා මට ඒ ටික ගන්න බැරි වුණා. මම හිතන්නේ මේ රෙසින් ටේබල් එක තමයි මේ ලංකාවේ හදපු ලොකුම රෙසින් ටේබල් එක. මම හරිද වැරදිද දන්නේ නැහැ. කවුරු හරි වැරදි නම් ඒකට කමෙන්ට් එකක් දාන්න. මොකද මම හිතන්නේ මම තමයි ඒකේ සී තීම් එකෙන් ලොකුම නිර්මාණය කරේ කියලා. ඉතින් ඔයාලත් මේක බලන්න ලස්සනද කියලා මට කමෙන්ට් එකකුත් දාන්න. මගේ පේජ් එක Wonder Art and Craft නැත්නම් මගේ WhatsApp නම්බර් එකක් තියෙනවා 074 384 99 28. ඒකට හරි මැසේජ් එකක් දාන්න. කස්ටමයිස් කරලා මේ වගේ ටේබල් එතකොට ක්ලොක් ඒ වගේ තීම් එකට එන නිර්මාණ මට කියලා කරගන්න පුළුවන්. ඔයාලත් කැමති නම් මගේ පේජ් එකට හරි WhatsApp නම්බර් එකට හරි මැසේජ් එකක් දාන්න. Thank you.